ඇය විටක මවක් සහෝදරියක්. ඒ වගේම තවත් විවිධ ශාස්ත්‍රවල ඉදිරියටම ගියපු නියමවරියක්. ඉතින් මගෙත් එක මේ අවස්ථාවේදී සම්බන්ධ වන්නේ ගුරුවරියක්. Women Legends 2025 සම්මානනීය වන්නට නිර්දේශ වෙලා තියෙනවා. මොන වගේ හැඟීමක්ද තියෙන්නේ? ඇත්තටම මේ අවස්ථාව ගැන ගොඩක් සතුටුයි. කාන්තාවක් විදිහට කාන්තාව කිව්වම දැරිය තමයි අපිට එන්නේ. ඊට පස්සේ කෙල්ල, ඊට පස්සේ ගැහැණිය, බිරිඳ, නැහැල්ල. ඒ ඔක්කොම උණ ගැහෙන තැන තමයි පෙරපාසල. ඉතින් මෙතනදී අපි ගොඩක් වෙලාවට දරුවෙක්ගේ පෞරුෂය වගේම කාන්තාවක් විදිහට මුහුණ දෙන ගැටලු රාශියක් මුණ ගැහෙන ස්ථානයක්. ඉතින් සිනහවෙන් හරි දිරිමත් වෙලා යවන එක තමයි කරන්නේ හැම වෙලේම. ඉතින් ගොඩක් වෙලාවට කාන්තාවකට ප්‍රශ්න කියනවා වගේම දෙමෝපිය ඇවිල්ලා අපිට විශේෂයෙන්ම බිරිඳ ආශ්‍රිත තියෙන ගැටලු ඉතින් ඇවිත් කියනවා. ඉතින් හැමෝම මම කියන්නේ ශක්තිමත් කරන්න පුළුවන් නම් අත්පොලසන් දෙන්න පුළුවන් නම් කාන්තාවකට තවත් කාන්තාවකට මම තමයි ඒක තමයි සාර්ථකත්වයට ළඟා වෙච්ච කාන්තාව. ඒ එහෙම කාන්තාවක් තව කෙනෙක්ට ආකර්ෂණීය කෙනෙක් වෙන්න. ඉතින් මම හිතනවා මං තුලින් හිනාවකින් හරි සැනසෙන දිරිමත් වෙන අම්මලා වසර ගණනාවක් ඉන්නවා. මගේ දැන් ශේත්‍රයට අවුරුදු 15ක්. ඉතින් ඒ ගැන ගොඩාක් සතුටුයි. නිහතමානීව ආදරය ලැබලා තිනවා මගේ නෝන දරුවන්ගේ ඒ වගේම දෙමව්පියන්ගේ. ඉතින් කාන්තාවකගේ සුවිශේෂත්වයයි අභියෝග මැදින් කාන්තාවක් විදිහට අපිට සිනහවෙන් හෝ සංග්‍රහ කිරීමට හැකිනම් ඇය වගේමට හැකිනම් ඇයට වටිනාකමක් එකතු කරන්න පුළුවන් නම් එයයි කාන්තාවන් විදිහට අපේ සුවිශේෂත්වය. ඉතින් ඒත් එක්ක මම අහන්න කැමති කාන්තාවන් අගේමට ලක් නොවන කාලෙක MUGP ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් විසින් මෙවන් වූ සම්මාන උළෙලක් සංවිධානය කරනවා. මේ පිළිබඳව ඔබතුමීගේ අදහස මොන වගේ? ඉතාම ගෞරවනීය හැඟීමක් තියෙනවා. ඒ තමයි කාන්තාවක් එක ස්ටෙප් එකක් තියන්න චූටි දෙයක් ඇති. මම හිතනවා කාන්තාව කියන කෙනා ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ. එයා ස්වාමියාගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඒ වගේම දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය. ඉතින් මේ ආදරය වෙනුවෙන් ඇයට චූටිම ඉඟියක් ඇති ශක්තිමත් වෙන. ඉතින් ඒ වගේ මම හිතනවා මේක ආදරණීය ආරාධනාවක්. ඉතින් අපුව නොන්නෙත් වෙලා අපි ගැන හොයලා බලලා ඒ දිරිමත් කිරීම වෙනුවෙන් දුන්න මේ සම්මානය ගැන මම ගෞරවනීය හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ගුරුවරයෙක් විදිහට තවත් දසදහසක් දරුවන්ගේ නැනස පාදානට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්නටත් අද දිනේ සම්මානෙන් පිදුම් ලබන්නට හැකියාව ලැබෙන්නටත් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.